අද වීඩියෝ එකෙන් අපි කිලෝමීටර 1000ක් ඩ්‍රයිව් කරන්න ඉන්නේ නිින්දක් නැතුව. ඉතින් අද බ්ලොග් එකේ චැලෙන්ජ් එක වෙන්නේ කවුද පැය 24ම ඇහැරගෙන ඉන්නේ කියලා. ඒ කවුද කියලා අන්තිම වෙනකම් බලන් ඉන්න. අම්මෝ අන්දන්නේ හැමදාම අපි ගොඩ කාලෙකින් අනේ හම්බෙන්නේ. උන් දන්නවද ඇයි කියලා. උන් ඇත්තටම කියනවා නම් අපි මේ දවස්වල යෂයි මා ටුවර් ගයිඩ්ස්ලා මෙල්බර්න් වල මේ මාස අන්තිම 4 ඉඳගෙනම අපි ගොඩක්ම කරේ අපේ ෆැමිලි එක වටේ අරන් ගිය එක තමයි. මේ වීඩියෝ එක මාරම එක්ස්පීරියන්ස් එකක්. අමතක නොකර ඔයගොල්ලෝ වීඩියෝ බලන්න ආරන්නේ. ඉතින් අපිට විශ්වාස good luck. okay? කිරුල මුතුලිහි සරසර හනින් වැගිරෙන හෙලෝ ගයිස් ලන්ඩ කොහොමද? hey guys කොහොමද ඔයගොල්ලෝ හැමදාමත් වගේ අනේ අම්මෝ අපේ channel එකට ආදරේ සාදේ පිළිගන්නවා. ඉතින් අපි වීඩියෝ එක යන්න කලින් අප්ඩේට් එකක් දෙන්න ඕනේ නේද? ගොඩාක් අප්ඩේට්ස් ඔයගලන්ට දෙන්න තියෙනවා. අපි ගොඩාක් බිසි වෙලා හිටියේ. මොකෝ මගේ අම්මි තාත්තා ආවා මාස 3කට. හසිමොඩාගේ අම්මයි තාත්තයෝත් ආවා මාසෙකට. දැන් අපිට තව ගෙස දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ. හැමෝම දන්නවා කොටබාස් සහ අපේ ග්‍රින්ච් ඒ කියන්නේ ක්‍රිස්මස් හොරා මාසිනා හකීම් ඕකේ ඒ දෙන්නත් ඇවිල්ලා ඉන්නේ යාළුවනේ අපි චූටි අප්ඩේට් එකක් දාන්න ඒ දෙන්න ආව දවසේ මොකද අපි හිතුව ඉන්ටරෙක්ට් කරලා තියන්න මොකද රැට යාළුවනේ මාර රෂයක් වෙයි කියලා අපි හිතනවා මොකද තාම ගිහිල්ලා නැහැ හොඳ කොටසට ඕකේ තාම අප්ඩේට් එක යන්නේ වරිද අත්‍තරම කියන්න අපිත් මුල්ම පාරට තමයි මේවත් එක්ස්පීරියන්ස් කරන්නේ අපිත් ගිහිල්ලා නැහැ එක එක තැන්වල සමහරවට අපි ගිහිල්ලා තියෙනවා හැබැයි ඔය පෙන්ග්වින්ස් බලන්න ඒව ටික මිනි ව්ලොග් ඔයගොල්ලෝ ගොඩක් මිනි ව්ලොග්ස් අපි ඉස්සරහට දානවා ගොඩාක් මිනි ව්ලොග්ස් තියෙනවා ඇක්චුලි ඒකට මේ යාළුවෝ මිල්ලගේ තාත්තලාගේ යාළුවොත් මෙහෙ ආවා යෂා ඒගොල්ලන්ට ඩිනර් එකක් හෝස් කරානේ මේ ඔන්න මේ මම මේ කියන්නේ ඒක මොකද අපිට රෙකෝඩ් කරන්න බැරලා ඒගොල්ලන් කිව්වා අර හස්සිමොටා කියනවා වගේ වීඩියෝ වල මේ කෑම මාරම රහයි තමයි. යාගේ ආප්‍රිතේ කාලා කිව්වා යාළුවෝ. ඔව් මම ආප්ප හැදුවා කටිරවන මාර බිලීව් ගන්න බැරි වුණා අම්මිලාගේ යාළුවන්ට මේ යෂා ආප්පහද දුන්නා මොකද අර කඩේ රහයි ගෙදර රහයි සම්පූර්ණ වෙනස් කියලා වරන මාර ප්‍රවුඩ් අපි අම්මලට මාර ප්‍රවුඩ් ඇයි ආප්පහද දෙනවා කියන එක වෙනම වීඩියෝ එකක් ඔය අලුත් එක්ක දෙන්න පොඩ අපි chat එකට join වෙන්න පොඩ chat එකක් දාලා අපි පොඩි update එකක් දාගෙන යනවා යා මේ දවස්වල අම්මලාගේ කැමත් ඉතින් ගොඩාක් කැවනවා ලයිසන්කාරී එකක් ෂුවර් දවසට ඒ විතරක් අපි ගොඩාක් බීචස් වලට ගියා ෆන් දේවල් කරා හස්බන්ඩා කිව්වා වගේ ගොඩාක් මිනි ව්ලොග්ස් කරලා තියෙන්නේ අපි ඒ වගේ ඒවා හරි ඩොකියුමන්ට් කරා ඔයගලන්ට පෙන්නන්න ඉස්සරහට ඒවා ඩෙෆිනිට්ලි TikTok එකේ Facebook එකේ දානවා ඔයගලන් ගිහලා බලන්න අපි දෙන්නට මාර එක්සයිටඩ් අපි ගොඩාක් දේවල් ප්ලෑන් කරලා තියෙන ඒගොල්ලන් දැන් back to the main point guys so අපි challenge එකක් ගත්තා මේ challenge එක කරමු කියලා drive එකක් කරන්න fly කරන්න නැතුව යාළුවනේ අපි වැඩි විශ්ස කතා කරන්න නැතුව අපිට ගොඩක් දේවල් කියන්න ඕනේ නැහැ මොකද මේ vlog එක ඇත්තට ඔයගොල්ලෝ enjoy කරන්න බලාගෙන මොකද අපිට ඕනේ හැමෝටම හොඳ experience එකක් දෙන්න අශිනියක්කටයි හකිමයර යටත් හොඳ experience එකක් දීලා ඔයගොල්ලන්ට experience එකක් දෙන්න මේ අපි යන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ බලන්න අපි පුළුවන් තරම් හැමදාම document කරගන්න බලන්න ඉතින් guys අපි කිව්වේ නෑ අපි යන්න ඉන්නේ සිඩ්නි වලට සිඩ්නි වලට අපි try කරනවා මෙල්බර්න් ඉඳලා ඕ අපි 2000 කිලෝමීටර්ස් drive කරන්න 2000 වලට වඩා යනවා එකක් පැය 14ක් එහෙනම් මෙහෙට එන්න oh my god මේ ඉඳන් එහෙට යන drive එක අපි ඉක්මනට යන්න බලන ඉන්න පැය 10කට වගේ ගොඩක් තමයි වෙලා තියෙන්නේ පැය 10ක් වුණාට අපි ස්ටොප් කරයි කන්න ඒ වගේ ගොඩක් ඉඳලා පැය 10ට වඩා යයි හැබැයි නිකන් Google Maps එකේ පෙන්නන්නේ පැය 9 මාරක් කියලා but ඒක definitely more than 9 මාරක් වෙයි මම සිඩ්නි වලට ගිහිලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇති nationals තිබ්බේ සිඩ්නි වල අපි හිතුවා මේක different එකක් වෙයි කියලා drive එක කරද්දි මොකද හැමෝම කියනවා සිඩ්නි drive එක මාර ලස්සනයි කියලා එහෙනම් අම්තර ඔයාලා අපේ channel එක අලුත් එක්ක එන්න subscribe කරලා අපේ family join වෙන්න යාළුවනේ ඒකයි අපි ගොඩක් ස්තුති වෙනවා අපි 700k subscribers ලා hit කරලා තියෙන යාළුවනේ ඉතින් yes ඒක කියන්න අමතක ඕනේ වුණා thank you so much 700k තව මිලියනයට තව තියෙන්නේ 300,000 විතරයි oh my god million is like a dream yeah අපිට 100k achieve කරන එක අපි හිතේ නෑ මුල් කාලේ පටන් ගද්දි අපි ඔයාලට හදේදීම ස්තුති වෙනවා thank you අපිත් එක්ක හැමදාම මුලින්ම ළඟට එනවා මොකද ඔයගොල්ලෝගේ හම්බෙන support එක comments DMs messages අපිත් එක්ක කතාලා අපේ WhatsApp group එකේ 70000ක් ඉන්නවා කට්ටිය ඒකෙත් ඉතින් අපිත් එක්කම close ඔයගලන් අපිට කරන තව ඔය edits TikTok එකේ අපි ඒවා දකිනවා edits දාන්නේ ලස්සනයි thank you ඔයගලන්ගේ time එක අරගෙන ඒවා කරනාට ඔයගලන් තව අලුත් යාළුවොත් අපිට join වෙලා ඇති ඔයගලන් අලුත් එක්කෙනෙක් නම් මම යෂ් මේ අපේ හසිමෝටා යාළුවනේ හැමදාමත් වගේ අපි දන ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරයි කියලා අපි යන්න ඉන්නේ රැට හැබැයි අපි චුට්ටක් මේක ප්‍රී ප්ලෑන් කරලා කරන වීඩියෝ එකක්
ඩ්‍රයිවර්ස්ලාට ඉන්නේ සිමොටයි හකිමයයි මමයි අපේ අක්කි තමයි passenger princess throughout the whole thing. එයා කොට බාසයට ඇත්තටම කියනවා නම් පාර පේන්නේ නැහැ. ඒකින්ද අපි ආව සේෆ්ටි ගන්නු පිටිපස්ස දාලා තියෙනවා. ඔංගල් පේනවා 12:05යි අලුත් 12න් පේනවා අපේ යෂා පැක් කරගෙන යන ගමන් මේ මොහොතේ රූම් එක ගැන වැඩි ඔයගොල්ලෝ මේ මොහොතේ හිතන්න එපා. මොකද අපි ගොඩක් අපේ විසිටර්ස්ලා ඉන්නේ හින්දා පොඩ්ඩක් ගියාම වෙනවා. ඒකයි මේ මොහොතේ පැක් කරනවා නේ. ඉතින් හරි මැසි. ඕකේ. ගමන් ඔයගොල්ලෝ දන්නවා අපේ බිත්තේ රජතුමා කොහේ ගියත් අපිත් එක්ක එනවා. එයා ඇවිල්ලා මේ ලෝක වටේම ඇවිදින් ඉන්නේ. හරිද? ඉතින් බය වෙන්න එපා. හැම ගහ ගහ අපි අඳිනවා යාළුවෝ. නිදා වැටෙනවා ඇස් දෙක හොඳටම රතු වෙලා. හැබැයි අද ඔයගොල්ලෝ දන්නේ නැතිවත් අපි අද උදේ ඉඳන්ම හැරලා ඉන්නේ. හැබැයි ටෙක්නිකලි බැලුවොත් දැෂ් පැවිසකට වඩා අපි මේක ගොඩක් කරනවා. බන්දවල් පැක් කරන්න නැතනේ. මිතුවිසිගේ එළියට වයින් තාම අපි පැක් කරලාවත් නැහැ. මොකද වාඩි දෙන්නේ? ගලක්ස් අතරේ නේ. යාළුවනේ ඇස්සේ අපි ශ්‍රී ලංකා vs පාකිස්තාන් second match එක try series එකේ මේ matches ඉඳන්ම පෙරදි සිම්බාබ්වෙලත් කාලා අන්තිම match එක. අනේ මට නම් කියන්න වචන නෑ යාළුවනේ. මොකද්ද අපේ මේ ලංකාවේ ටීම් එක කරන්නේ අනේ. guys අපිට ඩුබායි චොක්ලට් එක තරම් ගලා තියෙන්නේ මස්සිනයි ඇස්ලි අක්කා. ඉතින් ඩුබායි චොක්ලට් අතර ගොඩක් ගෙනාවා. අපි මේ ඩුබායි චොක්ලට් එක දාගෙන යනවා. ෂේප් එක කන්න බ්‍රේක් කියලා. පාකිස්තාන් බෝල් කරන්නේ ලංකාව බැටිං. මේ vlog එක දාද්දී අනම්බෝ මට දන්න අපි කවදා අප්ලෝඩ් කරාද කියලා. යාළුවනේ අපේ අද වර්ක් දින එකක් තිබ්බා මගේ. ඉතින් හැමෝම ආව ඔයගොල්ලන්ට පේනවා ඇති. කට්ටිය අපේ මූණ කරනවා මේ. අපි කොලාත් ඉන්නවා. අපි කොලා බලන්න ගියා. ඉතින් ඒක අදාළ මේ ක්‍රිකට් MCG එකට ගියා. දැන් ඒත්තම මැග්නට් එක ගහගත්තා. guys මේ මැග්නට් එක හැදුවේ මම. ඔව් මේක ඇවිල්ලා යාළුවනේ කීටක්. කීටාගේ තිබ්බේ. ඉතින් මම මෙතන කඩලා මැග්නට්ස් එකක් ගැහුවා. මම මේක තාම කාටවත් පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ හැමෝටම තියෙනවා ඒගොල්ලෝගේ ඩිකර්ස් තියාගෙන ඉන්න තැන් තියෙනවා. කීක ඒගොල්ලෝගේ වටින බඩු තියාගෙන ඉන්න තැන් අර තියෙන එකතු කරන කලෙක්ෂන්. ඔයගොල්ලන් පෙන්නන්නේ නැහැ මගේ කලෙක්ෂන් එක. අම්මේ තියාගෙන ඉන්නේ මොනාද අදිසියක් ආව පිටතට දාන්න ඕගොල්ලෝ මොනේ ඉන්නවනම් මෙල්බන් වල මං ආගෙන ඇවිල්ලා ගන්න වෙන්නේ ඉන්නේ සොප්පුර වල. guys පළවෙනි වතාවට අපි අර කොෆි දාගෙන ෆ්ලාස්ක් එකක් යූස් කරන්න යන්නේ. මට මගේ වර්ක් කොලීග් යාළුවෙක් තමයි මේක දුන්නේ gift එකකට. ඉතින් ඔන්න ප්‍රොජෙක්ට් ගන්න අවස්ථාවක් ආවා. 4යිද? දැන් 12යි කාලා අපි ප්ලෑන් එකේ 12ට පිටත් වෙන්න. මේ උදේ 12ට පිටත් වෙන්නේ. අපි මේ නිදියන වෙලාව. ඉතින් නිදි මත රන්වේ වෙන්නේ තියෙන. ඉතින් අපි කොෆි සිප් කර තමයි ඉන්නේ හදන්නේ. මේ යනවා පොඩි බටයක් දාගෙන බටයක් දාලා ඒවල චුටි කප්ස් වල අපි දාගෙන බොන්න තමයි ඉන්නේ යාළුවනේ. ඉතින් ෆ්ලාස්ක් එකට කොෆි ටික හදාගෙන යනවා. ඊට කලින් මම මස්සිනාට හදලා දෙනවා ෆුල් බ්ලැක් කොෆි එකක්. මොකද එයා කිව්වා බ්ලැක් කොෆි එකක් යට හදලා දෙන්න කියලා. එයා කොහමද නයිට් ඉන්නම් කියලා. අක්කිරයි මට එකම බෝතලේ අක්කි බෝතලේ පල්ලෙහා තියෙන්නේ. හසිමොටාගේ හකිමායගේ වතුර බෝතල දෙන්නගේම එකම වතුර බෝතලේ තියෙන්නේ. එයා දැන් අපි වතුර බෝතලේ ඔක්කොම පුරවගෙන රෙඩි වෙන්න යන්නේ. දැන් බෑග්ස් ඔක්කොම අපි පැක් කරා. 170 විතර done නේ. done. Now only thing to do is coffee එක හදාගෙන යන්න. යන්න. Yes. Exciting, interesting. දැන් towels ඔක්කොම හැමදාම හිනාදිසි ඉන්නේ මේ ටික නවල් දාන්නත් ඕනේ. මේක කොෆි එකක් හදනවා කිව්වම බ්ලැක් කොෆි එකක් හදන්නේ. මම ස්නැක්ස් එහෙම දාගෙන යන්නේ. අපි පිස්ටෑෂියෝ ගත්තා, ආමන්ඩ්ස් ගත්තා, තව කේක් ස්නැක්ස් ටිකක් ගත්තා. මෙන්න මේ ඩ්‍රින්ක්ස් ටික දාගන්න. ඉන්නේ අලුනේ කෙලින්ම ආයි බ්ලැක් කොෆි එකක්. ඔක දාලා දින්න හොඳට කොෆි ආයි නින්ද යන්නේ දවස් දෙකකට. අපි මේ ගන්නවද පිස්ටෑෂියෝ ඩාර්ක් චොක්ලට් එක? පිස්ටෑෂියෝ ගාව. මේ ඩාර්ක් චොක්ලට් එක අලුනේ try කරා. ඔයගොල්ලෝ ඩුබායි ඉන්න කට්ටිය ඉන්නවනම් මේක ඕඩර් ගන්න පැච්ච රාක් නැහැ. අක්කි ෆුල් මසාජ් එකක් ගන්නවා හකිමායගේ. යාළුවනේ මේක තමයි අපේ ෆ්ලාස්ක් එක. දැන් මේකට දාලා තියෙන්නේ කොෆි කප්ස් දෙකක්. ඊපස්සේ ඔන්න මම දැන් තව එකක් දානවා. ඕ පෙන පිටින් ගන්න දැන් හරිද? look at that. මම දන්නවා උඹලා දැන් ටීවී දුර බොන්නේ හිතනවා නේද? මම දන්නවා. උඹලා හදාගන්න රහට හදාගෙන vlog එක බලන්න ready වෙන්න. මොකද මේ vlog එක හරියම දෙගයි. very nice, wonderful, marvelous. යාර දෙන්න තාම මසාජ් එකේ යා. මේ මසාජ් එක. යාළුවනේ හරි කුක්කු බෝතලයක් තියෙනවා අපිට විවියන්. මේක තමයි අපි සිඩ්නි අපිව රැගෙන යන්නේ නිදිමත නැති කරගෙන. පැය 24ට අපි ජය ගන්න යන්නේ. මෙන්න මේකෙන් තමයි යාළුවනේ. Hi subscriber. Alright guys, යන්න රෙඩි වෙන පොඩක් පරක් වුණා ටයිම් එක. කෙටුත් යනවා යාළුවනේ. මේ මන් දන්නේ පෙරේර හොඳට ගහන් ආවා. බෑග්ස් එක පල්ලෙට ගෙනියන්න මම ආන්නේ එළියට ගන්න යන්නේ. මම දන්නේ මැච් එක අද පරාද අද පරදි මේ යන ඉදිරිය 86ට 6යි. අපි මේ ගෙදරින් එළියට පිටත් වෙන්න යන්න ඕන වෙන්න තියලා මැච් එක බල බල යන්න හිටියේ.
ඕල්රෙඩි විකට් හයකුත් ගිහලා ඉවරයි. යාළුවෝ ඔන්න අපේ ගෑන් එක ඉන්නවා රෙඩි වෙලා. හරි. කොට්ටේ දෙකක් ඔය බ්ලැන්කියුයි රොනිවයි අරගෙන තියෙන්නේ. වහිනවත් එක්ක එළිය. මේක අපි ෆස්ට් ටයිම් මහරෑ උදේ එළියට යන ගෙදර. නෝනියා බයලා ඒලා ඕල්රෙඩි. already guys already හසිමරන් නිදිවා තායිලු මන්න දැන් ඕකේ ටිකක් අහලා තියෙනවා හරි මම කොෆි එක දාගන්න ඕනේ මම කොෆි එක දාම දාලා මම කාර්ක නැගගෙන දාන්න යන්නේ කප් එකට කිරි බුදිවලද නෑ මම නිදා ගන්න. මෙයා තමයි නිදියන කිං අර හැමෝම ඉන්න ගෲප් එකේ යාළුවෝ ගෲප් එකේ ඉන්න එක්කෙන් නිදියන හොඳට මෙයා එහෙම එක්කෙනෙක් ඇහැරලා ඉන්න එක්කෙත් ඉන්නවනේ ඒ තමයි අපේ ලොකු සර් රකී are you excited So excited. හසිමට okay guys අපි ඔක්කොම bags ටික pack කරා ගොඩක් මෙතන තියෙනවා අපි හතර දෙනෙක් ගෙන ඉතින් ඒක යාළුවෝ හොඳ ෆුල් පැක් කරලා ඉන්නේ ඉතින් මාර එක්සයිටඩ් එකකට අපි ඇඩ්වෙන්චර් එකක් නෑනේ බෑ 9 කිලෝමීටර් 1000ක් ඩ්‍රයිව් කරනවා මහා රෑ කොෆි එකක් ගගා මැච් එකක් ගා පාට දිනව අවුලක් නෑ ඒක වෙනම කතාවක් අකිමයි මම ඉස්සරහා ඩ්‍රයිව් කරනවා මේ දෙන්න පිටිපස්ස බලන්න මේ දෙන්න ස්වීට් එකක් වගේ නේ ෆුල් චිල් එකේ යන්න හදන්නේ ඔය යාළුවෝ ඔන්න අපි කෙලින්ම මැප් එක දාලා දෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති 9 hours and 21 minutes අපි උදේ 10:54 වෙද්දි ළඟා වෙනවා කියලා තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ 860 කිලෝමීටර්ස් අනේ අම්මෝ අපි යාළුවනේ යන්න යන වෙලාව උදේ 1:34යි ඉතින් අපි සිඩ්නි කලා ගමන් ගත වෙන්න යන්නේ ඉතින් වෙනම ස්ටේට් එකකට තමයි අපි යාළුවනේ යන්නේ ඒ කියන්නේ අපි ප්ලේන් එකෙන් යන්න පුළුවන් පැය කීයද 4යි පැය 4ක් යනවද නෑ එකමාරයි sorry එකමාර ගමන අපි පැය 9 මාරකින් යන්න හදන්නේ වානේ අපි මේක ඇත්තටම ඩිසයිඩ් කරේ මොකද ෆ්ලෑෂ් එකක් අත්තා ඔය අපේ හකි මස්සිනත් ආවා ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් අපි සෑමෝටම ඒකයි ඔයගොල්ලන්ටත් මොකද අපි දන්නවා ගොඩක් මෙල්බන් එන අය ආසයි මේ ඩ්‍රයිව් එක දාන්න ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් මාළු එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා අපි හිතනවා එහෙනම් අපි හා පුරා ගිහලා යමු ඊට කලින් මම මගේ තේක දාගන්න ඕනේ හරි අපේ ආසයි කප් එකක් තියෙනවා මම මේ ගොඩල්ල මොකද මට සාතු කරන කට්ටිය මනේ ඩ්‍රයිවර් දැන් මම සීන් එක යන්න ඕනේ ඕකේ ටිකක් පැන්න ටිකක් ගියා කියලා කිව්වේ මොනවාද වල්ලාලේ වල් කොල්ලා වේගේ ඉන්නේ යානේ ඔන්න යාළුවනේ නේ කොෆි උගලක් ගහලා අපි පටන් ගමු ටිකක් නිමිලා හැබැයි ෆ්ලාස්ක් එක එච්චරම රසණයක් නැහැ මට සිරි ගලගන්න ටක් ගාලා ඕ ඇයි oh shit tissues where are the tissues already අපිට පටන් ගත්ත විතරයි කොෆි හැලුණා අනේ ලැප්ටොප් එකකට ගියා පොඩ බලලා ලැප්ටොප් එකට ගියත් බඩු තමා යාළුවනේ මේක තමයි ෆන් එක නෑ මේ වගේ දේවල්වලදී මානාත ගෙදරින් එළියට බැස්සෙත් නෑ Cash bring more tissue. තොමු හොදන් එනවද මේ බලන්න මේක නම් ෆේල් එකක් oh shit ගෙනියන්න ඕනේ තව අලුත් ටිෂු එකක්වත් ගෙනියන්න ඕනේ oh no රාද අපේ ස්ටෑන්ඩි එකට දාගෙන යන තුප ඊට වඩා රස්න තියෙනවා මොනවද බලන්නේ හරදෙන මැච් එකක්. මේ යාළුවනේ අපි මැච් එකක් දාන්න තියෙන්නේ ආයෙ ඉතින් ෆුල් රිලැක්ස් එකේ කෝසි එකේ යන්න හදන්නේ මැච් එක එහෙම බලන්න යන්නේ නෑ මම හොඳට මෙහෙම ඩ්‍රයිව් කරගෙන මම කන්දීගෙන යන්නේ ඉතින් ඒක සිද්ධියක් තමයි යන්න හදන්නේ මොකද පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න බෑ ඉතින් දැන් අපි 24ක් අහරගෙන ඉන්නවා 24කට වඩා අද උදේ අහරුණ වෙලාවේ ඉඳන්නේ අපි උදේ ආන්නේ කීයද 8ට නේ ඔව් 8ට අහරුණ අද උදේ 8ට අහරුණේ අපි බලමු මොනවා වෙයිද කියලා යාළුවනේ ඔයගොල්ලෝ දන්නවද කොළඹ ඉඳලා චෙන්නයි වලට යන්නම යන්නේ කිලෝමීටර් 648යි. අපිට කිලෝමීටර් 868ක් තිබ්බත් දැන් තව 861යි තුරලා තියෙන්නේ. අපිට මාර යෑමක් යන්න තියෙන්නේ පිලෑන්ඩ් එක වගේ තමයි අපි ඉන්නේ. අපි පෙට්‍රල් ෆුල් ටැංක් ගහන්න යන්නේ. අමන යාළුවනේ මෙල්බන් වල 12න් පස්සේ ගොඩක් ෂෙඩ් වල පෙට්‍රල් ගහන්න දෙන්නේ නැහැ. කවුන්ටින් ගාන ගෙවලා ඇවිල්ලා ගහන්න ඕනේ. හැබැයි මේ ෂෙඩ් එකේ ගහන්න දෙනවා. මේ වෙලේ මස්සිනයි මායි හොඳ පඩ දෙයක් යවුවා. මොකද අපි ඉන්නේ එළියේ කාබෝන් ඩයොක්සයිඩ් පොඩක් පිට කළා. නැත්තම් බෑනේ මේ කෙල්ලෝ දෙන්නට හුස්ම ගන්න අමාරු වෙනවා කාර් එකේ. ඇත්තම කියනවා ලොකෝ බෝම්බය වන්නේ වෙන මේක. හරිද? මුදු අම්මෝ ඔයාගල දන්නේ අති විශිෂ්ට ගඳ තමයි තියෙන්නේ. යාළුවනේ ඒකත් ඉවරයි. අපි චුයින්ගම් එකක් ගත්තා. පොඩක් ඉතල පොඩ නිදිමත කැඩෙනවා on and off. මොකද ඉතින් ඉතින් සීතලයි පොඩක්. අම්මා අපිට නම් ගොඩක් සීතලයි. Finally අපි 9 hours එක break වුණා. දැන් 8 hours and 57 minutes. කිලෝමීටර් 843යි. උදේ වෙලාව 2:20යි. උදේ 3යි කාලයි වෙලාව. මට වගේ. පැය තව 8යි. කිලෝමීටර් 779. දැන් මම පොඩි කොෆි උගුරක් දානවා. වඩා දැනීගෙන එන්නේ. ආයිද. Already down guys. ඉස් වෙලාව 4:00මාරයි. තව පැය 7ක් තියෙනවා. කිලෝමීටර් 683ක් තියෙනවා.
යාළුවනේ දැන් පොඩි චේන්ජ් එකක් කරා. දැන් ඇත්තටම කියනවා නම් මේ ඇවිල්ලා තියෙන්නේ අපි පොඩි චූවක් දාන්න. ඝන කලාවක අපි මේ ඉන්නේ. මෙහෙට ඉතින් පොඩක් පොඩ දාලා යන්න ඕනේ. මොකද මේ ලංකාවේ චූව හරි අති විශිෂ්ටයි නේද මචං? ක්‍රීම් සෝඩා ටිකක් අපි පත්තු කරලා යන්න හදන්නේ. මේ සල්පියෝ නෑනේ. නෑ නේක. යාළුවනේ කිසිම සක්ෙක් නැහැ. කවුරුත් නැහැ. සොම්බි කෙනෙක් ආවොත් ඔබ නැගහන් බනවා මෙහෙන් නගින්න හරි. අතෙන් අල්ලමුද? මෙතන දාමුනේ. හා? මෙතන ඇයි පුර අතෙන් යන්න බයද? ඔව් මොකේ සාප් නයිට් කරේ. ඔබ මොකද්ද බං? නයිලා. ඈ? යාගයි අපේ නෑ. ඔල්ල නෑ නිදිමත නෑනේ. කිරි wow nice watch. කිරයාලුන් අපිට තැනක් තිබ්බේ නෑ টয়ලට් මොකුත් මෙහෙ දාන්නද ගස් වලටම තමයි ඉතින් අල්ලන්න තියෙන්නේ ඇත්ත කියන්න බෑ. මෙතන මේ පුටුවක් තියෙනවා මට නිකන් පොඩි හොල්මන් සිද්ධියක් මතක් වෙනවා. ඒක මට මෙතන කියන්න හිතෙන්නේ නෑ. හැලොන්ට පොඩ්ඩක් නිකන් මොනවාද හිතෙන්නේ මේ වගේ දේවල් දැක්කොත් නිකන් ලොකු ගහක් එක්ක මෙතන ඔන්චිලාක් වගේ තිබ්බොත් බුවා ඇසයි දෙයක් දුවනවා. ඒ උගුර දාන්න යන්නේ. චෙද්ද. ක්ලයින්ට් හොඳයි. පේනවා මේ මොහොතේ මේ දෙන්න. යශයි අක්කයි පොඩි ඇලර්ට් එකක් දානවා අපි awake. ඕකේ. අපි තම අමාරු කොටස කරන්නේ මොකද මේ වෙලාවට අපි ඉඳි. ඉතින් 4:00 වෙලා. ඉතින් අතරමාරයි. 4:00 ඉතින් යශ් පොඩි එනවා දැකලා තියෙනවද මේ ඉන්නේ. ඇලර්ට් එකක් දාගෙන ඉන්නේ. ආ යාළුවනේ උඹලට පේනවා ඉතින් උදේ 5යි වෙලාව. vlog එක උදේ බලන එක්කෙන් නම් good morning. shape එක යනවා driving එකෙන් මාරම මේ drive එකක් කියන්නේ නිකන් බදිනවා. අපි එද්දි ගන්න ඉන්න ඩ්‍රයිව් එක පොඩක් වෙනස්. මොකද මේ අපේ ගෝල් එකේ තියෙන යාළුවනේ මුලින්ම සිඩ්නි වලට ඉක්මනට යන්න. එද්දි අපි එන්නේ මුහුදායිනේ. අපි කොෆි බ්‍රේක් එකක් නීඩඩ්. අපි දැන් තව කිලෝමීටර් 580ක් තියෙනවා. පුදුමයක් අපමට පුදුමයක් නේ යාළුවනේ මේක. මේ ඕන්න කියන්න මේ කෙනෙක් බුදි නේ. කීයක් වෙනවද තව කිලෝමීටර්ස්? පෙන්නන ගාන හරිද මේකේ? 625ක් තියෙනවා. තව 625 ආයෙලගේ. අය ගයිස් තව කිලෝමීටර්ස් තියෙනවා ගොඩක්. Resana Rusana Zaltel Sater Kote Vansayana Numba Hantu the Isinamte Darayunu Hila Hadarin Hitima Vita Mandarana the Numba Kaudai Kianuana. You okay, bros? all good. ඔගලන්ට පොඩ්ඩක් පේනවා ඇති ලාවට වගේ පොඩි එලියක් එනවා. තව චූබරක් ආවා. හරි අමාරු යාළුවනේ මේක මේ ඇයි දන්නේ ඒක ක්ලියර් කරලා එන්න. මේ ඔයගලන්ට පෙන්නන්නේ උදේ 5:41යි. මේ තමයි සිඩ්නි එකට යන පාර. නැහැ අපි টয়ලට්ස් හොයාගන්න. චූ ගිල්ලක් දන්නේ නැහැ. මම මෙච්චර චූ බලන්නේ නැහැ. දැන් වෙලාව උදේ 7:07යි. අපි දැන් ටර්න්ස් පොඩ්ඩක් ගන්නවා. හරිම අමාරුයි. යශාල් නැප් එකේ තමයි ඉන්නේ. නැප් එකේ මිලි වගේ. අපි මේ හොඳ චූවක් දාන්න යන්නේ. ආයිත් මේ vlog එකේ අපි චූ කරන එක. ආටට මට හිතෙනවා වෙන සර්පේ විදිහට කියලා. ඌ බලන්න ආත්තන්න බෑනේ සිමෙන්ති දාලා වන්නේ මෙතෙන්ට. අපි හිතනවා ඕගොල්ලෝ අපේ චූබර vlog එක එන්ජොයි කරගෙන යනවා කියලා. සත්තු එහෙම වැදිලා තියෙන්නේ ආ ඉවරයි. අර ඒ ඔක්කොම මේ සත්තු. ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති කිලෝමීටර් 397ක් තියෙනවා තව. One eternity later. හැදස් අපි චූ දැම්මා මාල් චූ ගොඩක්. දැන් අපි ස්විච් වුණා. හසය හකිමයි පිටිපස්සේ. මම යකි ඉස්සරහා ඩ්‍රයිව් කරන්න යන්නේ. අනේ මාර කියුට් කැෆේ එක. These are so cute, bro. උඩ කන්ද යෂ් මාර ලස්සනයි යෂ්. මාර වේදේනේ. මාර වේදේ. අමුතුම පැත්තක් මාර කලර්ෆුල් මන් දන්නේ මේ බ්ලොග් එකේ පේනා වගේම ඇස් එකකට මම අහනවා. මොකක්ද මේ කැෆේ? එන්න ගයිස් කොෆි එක මාරම ලස්සනට ආවා. මාරනේ country vibe එක. toast and jam order කරා. ඒ ඔයගලන්ට පේන ඇති මෙතන 100 කෙනෙක් ඉන්නවා පොත් කියව. It's nice actually. You like it? It's a different taste. Yeah. You get the chocolate taste more, na? hard job එක කරේ අපේ හසි මොටා. මම දන්නවා අපි challenge එක 24ක් මම අරගෙන ඉන්න. අපි try කරා full on try කරා මම යකියුත් අරගෙන ඉන්න. අපිට නිින්ද ගියා.
but it's okay. මේක නිකන් fun exciting ගායක්. ලස්සන හොටෙල් එකක් තියෙනවා ඔබ බලාගෙන ඉන්න. මම චුට්ටක් මූණ හොදගත්තා. දැන් මම තව fresh වගේ. අපි යන්නේ ආපහු back to the road. අපේ road trip එක පටන් ගන්නවා. හොඳ ටයිම් එකකට අපි හැබැයි ලීව් වුණා. අපි එන්නේ ටිකලු උදේ 4ට විතර. එහෙම ආවන අපි හවස 6ට ඉතියාකට හොඩි මට කියන්නේ මෙයාගේ වයිෆ්ට ෂෝට් කියලා. අපේ හසිමෝට අක්කිට කොටබාස් කියනවා වගේ. ඒකට තව loving word එකක් හකීම අය කියනවා shorty naughty කියලා හකීමි. මාධ්‍යන හකීමි කියනවා. and grinch. දැන් මුල්ම පාට ක්‍රිස්මස් සින්දුරයක් අහන්න යන්නේ මේ අවුරුද්දට. රාය කුරේගේ it's time to practice කරන්න යන්නේ. It's time. It's time. Okay, then my turn. It's time. දැන් යාගේ වාරේ Grinch. It's ඔගලන් කමෙන්ට්ස් වල දාන්න කවුද හොඳටම it's time එක කරේ කියලා. මම හිතන්නේ මම මේ පොඩි දැනකට ආවා පොඩක් කායක මේ ජරා වැදිලා මේ ග්ලාස් එකේ එහෙම මේ වයිප් දාන්න පුළුවන් ඒ වුණාට අපි බැලුවා ෆුල්ම පොඩ්ඩක් ස්ප්‍රේ එක අල්ලනවා විතරයි. හසිමඩක් quick wash up දෙනවා කායකට. guys අපි දැන් already New South Wales වලට ඇවිල්ලා තියෙන්නේ. New South Wales කියන්නේ Victoria වගේ. so අපි දැන් යන්නේ Sydney වලට. Sydney කියන්නේ Melbourne වගේ. so අපි චූටි bakery එකක් දැක්කා. මේක New South Wales වල award winning bakery එකක්. මම මාර excited try කරන්න. පොඩි නම Travelers Bakery. no pizza love look. wow guys මේ බලන්න තියෙන්නේ මේ බලන්න. මම ගත්තා mixed berry Danish එකයි. අපි තව ගත්තා almond croissant එකයි lamington එකයි. මේකේ size එක අක්කගේ මුල්ම පාර lamington එකක් try කරන්න. oh my god it's so huge. මාරම රහය. Are you regretting? I think so. ඉදායට වඩා හොඳයිද? Very good, very good. මේ guys මේ මල් ටික බලන්න. අපි දැන් එක එක bakeries වල නවත coffees try කර යන්නේ. Wow. රහද? So good. ඔයගලන් ආවොත් New South Wales drive එකක් දැම්මොත් definitely මෙන්න මේ bakery එකේ stop එකක් දාන්න. ඒකේ try කරන්න berry Danish එකයි almond croissant එකයි really good. Lamington එක නම් එච්චර රහ නෑ have to be honest. ഞാൻ කොෆි පර්සන් කියන්නේ හැබැයි මෙල්බන් ඇවිල්ලා අපි පොඩ පුරුදු කරලා තියෙන දැන් පොඩ බොනවා. මම තමා චැලෙන්ජ් එකේ ජයග්‍රහණය කරා එළිවෙන්නේ මොකද මම නිදාගෙනම නෑ vlog එක පුරාවටම. යශෝදාගේ අක්කා අන්තිමේ හරිද බුදියනවා කියන්නේ ආය නෑ බෙලි ගලවම් බුදියන්නේ. එයාට හරහට බුදියන්න පුළුවන් ඔළුව උඩ තියන් බුදියන්න පුළුවන් අර කකුල් දෙක උඩ දාලා ඔළුව යට තියන් බුදියන්න පුළුවන් මම දන්නේ නෑ කොහොම කරනවද කියලා. පෙට්‍රල් ගහන්න නවත්තනවා. හරිද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඉතින් vlog එක බලාගෙන ඉන්න නැති කොච්චර ඇඩ්වෙන්චරස් ද කියලා. ඔය guys petrol stop එකත් හරි. යශුයි අක්කයි කොහෙද ගියා? කොහෙද ගියා? ඔබ ගන්න කියලා. අම්බ? තව 122 කිලෝමීටර යන්න තියෙන්නේ. ගිය පාර තායිලන්ඩ් වලින් ගත්ත එක තාම අපි යූස් කරනවා. ඔයගොල්ලෝ අපේ තායිලන්ඩ් vlog එක බලලා දිනවා යාළුවෝ අනිවාර්යෙන් දන්නවා. මේ තියෙන්නේ. මාර හොඳයි. ඒක තාම වැඩි උරන්න යන්න එපා. නාය ගලවන්නේ අයියා. ඔයගොල්ලෝ තායිලන්ඩ් ගියත් අනිවාර්යෙන් කුප්පිය ගන්න. මේ විදිහට උරන්න. Wow. Oh my gosh. Guys, මේ view එක බලන්න ඉස්සරහා තියෙන. Oh, Christmas tree. Oh, Christmas tree. Oh, Christmas tree. ඉස්සරහම කරන්නේ. Yeah. Mangal rasa kena. Did you hear what I said? Yes. අනේ මාරේ කොහොමද ලතානේ? Yeah. 6-7 kilometers to go. 2 hours later. Guys, අපි සිඩ්නි වලට ආවිල්ලා තියෙන දැන් අපි හෝටල් එකට drive කරගෙන යන ගමන් බ්‍රිජ් එකද? First time. නෑ අයියෝ. Wow, look Take a at video. that. We'll take a video of this bridge we are going in. Guys, අපි යන්නේ මෙන්න මේ හෝටල් එකට. This is the one. So excited. Oh my god, we are here. Yeah. Reservation? You have a reservation? Yeah. Would you like some? Would you like valet service? Oh my god, අපි හෝටල් එකේ ඉස්සරහා ඉන්නේ. බෑග්ස් එක ඔක්කොම එළියට ගන්නවා.
My first name Anthony.